සුබ දවසක් වේවා ක්‍රීඩාලෝලී හැමෝටම. පාකිස්තාන් සුපර් ලීග් තරඟාවලියේ ඊයේ පැවතුනේ පේෂාවර් සල්මි කණ්ඩායම සහ ඉස්ලාමාබාද් කණ්ඩායම අතර තරඟය. ඉතින් එම තරඟයෙන් පහසු ජයක් ලබා ගැනීමට කුසල් මෙන්ඩිස් නියෝජනය කරන පේෂාවර් සල්මි කණ්ඩායම සමත් වුණා. ඉතින් ඊයේ දිනේදී කුසල් මෙන්ඩිස් අගනා ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත් වුණා. මෙම තරඟාවලියේ දෙවන වැඩිම ලකුණු ලාභියා වීමටද කුසල් මෙන්ඩිස් හට අවස්ථාව ලැබී තිබෙනවා. එක් ලකුණකින් බාබර් අසාම් සමග බාබර් අසාම් ලකුණු 541ක්ද කුසල් මෙන්ඩිස් ලකුණු 540ක්ද ලබාගෙන තිබෙනවා. කෙසේ වෙතත් පන්දුවට පහර දීමේදී පේෂාවර් සල්මි කණ්ඩායම වෙනුවෙන් ඊයේ දිනේදී මොහමඩ් හාරිස් ලකුණු 35ක් ලබා ගැනීමට සමත් වුණේ. පන්දු 16කින් 4 පහර 5ක් සහ 6 පහර 2ක් සමග බාබර් අසාම් ලකුණු 103යි. පන්දු 59කින් 4 පහර 12ක් සහ 6 පහර 4ක් සමගින් කුසල් මෙන්ඩිස් ලකුණු 41යි. පන්දු 26කින් 4 පහර 5ක් සහ 1 6 පහරක් සමග හාර්දී ලකුණු 20යි. පන්දු 10කින් 1 4 පහරක් සහ 1 6 පහරක් සමගින් කඩුල් ලබා ගැනීමේදී ඉස්ලාමාබාද් කණ්ඩායම වෙනුවෙන් ග්ලීසන් ලකුණු 45ට කඩුළු 2කුත්, කාන් ලකුණු 42ට කඩුළු 3කුත්, මිර්සා ලකුණු 35ට 1 කඩුල්ලකුත්, අස්ට්‍රප් ලකුණු 36ට 1 කඩුල්ලකුත් දවා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කර ඉස්ලාමාබාද් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දෙවි ලකුණු 151ක් ලබා ගැනීමට සමත් වුණේ. ඉතින් ඒ අනුව උන්ට ලකුණු 70ක පරාජය හිමි වුණා. ඉතින් ලකුණු ලබා ගැනීමේදී ඉස්ලාමාබාද් කණ්ඩායම වෙනුවෙන් කොන්වේ ලකුණු 20යි. පන්දු 14කින් 4 පහර 1ක් සහ 1 පහර 2ක් සමග සමීර් මින්හාස් ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වුණේ. පන්දු 23කින් 4 පහර 7ක් සහ 1 6 පහරක් සමග රියාස් ලකුණු 25යි. පන්දු 20කින් 1 4 පහරක් සහ 1 6 පහරක් සමග වසීම් ලකුණු 22යි. පන්දු 15කින් 4 පහර 4ක් සමග කඩුල් ලබා ගැනීමේදී පේෂාවර් සල්මි කණ්ඩායම වෙනුවෙන් ශර්ෂාද් ලකුණු 38ට 1 කඩුල්ලකුත්, අලි ලකුණු 19ට කඩුළු 2කුත්, මුකීම් ලකුණු 25ට කඩුළු 2කුත්, බ්‍රෙස්වෙල් ලකුණු 20ට 1 කඩුල්ලකුත්, හාදී ලකුණු 24ට කඩුළු 3කුත් දවා ගැනීමට සමත් වුණා. ඉතින් ඒ අනුව කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කරන පේෂාවර් සල්මි කණ්ඩායම අවසන් මහා තරඟය දක්වා අරගෙන ඒමට බාබර් අසාම් සහ කුසල් මෙන්ඩිස් ඊයේ දිනේදී සමත් වුණා. ඉතින් ඔවුන් දෙනාගෙන් මෙම තරඟාවලියේ මෙම කණ්ඩායමට වැඩි දායකත්වයක් ලැබුණා ජයග්‍රහණය කිරීම සඳහා. ඉතින් ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැඳී සිටිනවා. ඉතින් ඒ අනුව අවසන් මහා තරඟය සඳහා ඔවුන් සුදුසුකම් ලැබීමට සමත් වුණා. ඉතින් මෙම තරඟාවලියේ සියලුම තරඟවල තොරතුරු අපි ඔයාලට අරගෙන එන්නම්. අපේ channel එක subscribe කරලා තියාගන්න.